ආයුබෝවන්. අද 2025 දෙසැම්බර් 23 වෙනිදා ක්‍රිප්ටෝ ලෝකයේ අලුත්ම තොරතුරු සහ වෙළඳපොළ විශ්ලේෂණයන් රැගත් අපගේ විශේෂ පොඩ්කාස්ට් වැඩසටහනට ඔබද ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද අපේ කතාබහට මාත් එක්ක එකතු වෙන්නේ වෙළඳපොළ විශ්ලේෂක නුවන් ශ්‍රීලාල්. කොහොමද අද තත්ත්වය? ආයිබෝන් නෙමි. අද දවස ක්‍රිප්ටෝ වෙළඳපොළට ඉතාමත් තීරණාත්මක දවසක්. අපි දැක්ක පසුගිය පය 24 පුරාම බිට්කොයින් සහ එතීරියම් ඉල ගණන්වල විශාල වෙනස්කම් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ආයතනික ආයෝජකයන්ගේ පැමිණීමත් එක්ක වෙළඳපොලේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඔව්, අපි මුලින්ම බිට්කොයින් ගැන කතා කරමු. බිට්කොයින් මේ වෙන විට ඩොලර් 95000 සීමාවට ආසන්නව පවතිනවා. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ මේ වසර අවසානයේට පෙර එය ඩොලර් ලක්ෂයේ සීමාව පසු කරයි කියලා. ඒකට ඔබේ අදහස මොකක්ද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම බිට්කොයින් වල සැපයුම සහ ඉල්ලුම අතර ලොකු පරතරයක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම බිට්කොයින් ETF හරහා විශාල මුදල් ප්‍රමාණයක් වෙළඳපොළට ගලාගෙන එනවා. නමුත් අපි මතක තබා ගන්න ඕනේ මිල වේගයෙන් ඉහළ යන විට ලාභ ලබා ගැනීම නිසා මිලෙහි යම් පසුබෑමක් ඇති වෙන්න පුරුවන් බව. එතකොට අනිත් පැත්තෙන් එතීරියම් ගැන බැලුවොත් එතීරියම් ජාලයේ අලුත් යාවත්කාලීන කිරීම් සහ ස්මාර්ට් කොන්ත්‍රාත්තු වල භාවිතය ඉහළ යාම මිලට කොහොමද බලපාන්නේ? එතීරියම් කියන්නේ හුදෙක් කාසියක්ම නෙවෙයි. ඒක විශාල තාක්ෂණික පද්ධතියක්. අද වන විට ලේයර් 2 විසඳුම් හරහා එතීරියම් ජාලයේ ගනුදෙනු ගාස්තු ගොඩක් අඩු වෙලා තිනවා. මේ නිසා DeFi එහෙම නැත්නම් විකේන්ද්‍රීය මුදල් සහ NFT ක්ෂේත්‍රයේ නැවත පිබිදීමක් දකින්න ලැබෙනවා. ආයෝජකයන් දැන් බිට්කොයින් වලින් ලැබෙන ලාභ එතීරියම් සහ අනෙකුත් ඇල්ට් කොයින්ස් වෙත යොමු කරමින් ඉන්නවා. අද දවසේ විශේෂයෙන්ම කතා කළ යුතු තවත් දෙයක් තමයි සොලානා. සොලානා ජාලයේ පසුගිය කාලේ පුරාම ඉතාමත් ස්ථාවර මට්ටමක පැවතුණා නේද? අනිවාර්යෙන්ම සොලානා දැන් වේගයෙන් වර්ධනය වන ඉතීරියම් මිනිමරුවා ලෙස හඳුන්වන පුරුවන් මට්ටමට ඇවිත් තියෙනවා. ඔවුන්ගේ ජාලයේ වේගය සහ අඩු පිරිවැය නිසා අලුත් ව්‍යාපෘති දහස් ගණනක් සොලානා ජාලය මත ගොඩනගෙනවා. ඒ වගේම මේම් කොයින්ස් වල උන්මාදයේත් සොලානා වල මිල ඉහළ යන ලොකු රුකුලක් වුණා. මේ මේම් කොයින්ස් ගැන කතා කරනකොට ඩෝජ් කොයින් හෝ පෙපේ වැනි කාසිවල ආයෝජනය කරන අයට ඔබ දෙන උපදෙස මොකක්ද? මොකද ගොඩක් දෙනෙක් මේවට ආකර්ෂණය වෙන්නේ ඉක්මනින් සල්ලි හම්බ කරන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන්. මේම් කොයින්ස් කියන්නේ ඉහළ අවදානමක් සහ ඉහළ ලාභයක් තියෙන ක්ෂේත්‍රයක්. මේවයි කිසිම මූලික තාක්ෂණික වටිනාකමක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා යමෙක් මේවයි ආයෝජනය කරනවා නම් Tamanට අහිමි වුණත් ප්‍රශ්නයක් නැති මුදලක් පමණක් යොදවන එක තමයි බුද්ධිමත්. කිසිම වෙලාවක Tamanගේ මුළු ඉතිරි කිරීම මේවට දාන්න එපා. ඊටමත් වැදගත් කරුණක්. අපි දැන් නියාමනයන් ගැන කතා කරමු. ලෝකයේ විවිධ රටවල් ක්‍රිප්ටෝ වලට එරෙහිව හෝ පක්ෂව විවිධ නීති ගේනවා. මේ වෙළඳපොලේ අනාගතයට කොහොමද බලපායිද? මුලින්ම මිනිස්සු නීති රීතිවලට බය වුණා. හැබැයි දැන් තේරුම් අරන් තියෙනවා පැහැදිලි නීති පද්ධතියක් තිබෙන මගින් විශාල ආයෝජකයන්ට වෙළඳපොළට එන්න විශ්වාසයක් ලැබෙන බව. උදාහරණයක් විදිහට ඇමරිකාවේ සහ යුරෝපයේ ගෙනෙන නීති නිසා වාංචනික ව්‍යාපෘති අඩු වෙනවා. මේ දිග්ගාලීනව ක්‍රිප්ටෝ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයට ඉතාමත් හොඳයි. අපි අපේ අසනන් වෙනුවෙන් තවත් දෙයක් පැහැදිලි කරමු. ගොඩක් දෙනෙක් අහනවා දැන් ක්‍රිප්ටෝ ගන්න පරක විටද කියලා. මිල ගණන් මේ තරම් ඉහළ ගිහින් තියෙන වෙලාවක අලුත් කෙනෙක් කොහොමද වෙළඳපොළක ඇතුල් වෙන්න ඕනේ? කවදාවත් පරක නැහැ. හැබැයි ඇතුල් වෙන ක්‍රමය වැදගත්. මම නිර්දේශ කරන්නේ DCA කියන ක්‍රමය. ඒ කියන්නේ එකපාරටම ලොකු මුදලක් දාන්නේ නැතුව සෑම සිතියකම හෝ මාසයකම ස්ථාවර කුඩා මුදලක් ආයෝජනය කිරීම. එවිට වෙළඳපොලේ උච්චාවචනයන්සින් සිදුවන බලපෑම අවම කරගන්න පුළුවන්. ඊටමත් පැහැදිලි විස්තරයක්. අවසාන වශයෙන් 2026 වසර ගැන ඔබේ අනාවැකිය මොකක්ද? ක්‍රිප්ටෝ තාක්ෂණය අපේ දෛනික ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ? 2026 වෙද්දී අපි දකිනවා ඇති රියල් වර්ල්ඩ් ඇසෙට්ස් එහෙම නැත්නම් සැබෑ ලෝකයේ දීපල වගේ දේවල් ටෝකනයිස් කරන ක්‍රියාවලිය වේගවත් වෙනවා. ඒ වගේම AI සහ බ්ලොක්චේන් තාක්ෂණයන් දෙක එකතු වෙලා අලුත් විප්ලවයක් ඇති කරනවා. ක්‍රිප්ටෝ කියන්නේ දැන් හුදෙක් ආයෝජනයක් විතරක් නෙවෙයි ඒක අනාගත මූල්‍ය පද්ධතියේ කොඳුනාරි බවට පත් වෙමින් තිබෙනවා. බොහොම ස්තුතියි නුවන් ශ්‍රීලාල් අද දවසේ ලබා දුන්නු මේ වටිනා විස්තරවලට. අපේ අසනන්ට මම නැවතත් මතක් කරනවා මේ හැමදේම තොරතුරු දැන ගැනීම සඳහා පමණයි. කිසිම වෙලාවක ඔබේ මූල්‍ය තීරණ ගැනීමට පෙර හොඳින් සොයා බලන්න. ස්තුතියි යමි. හැමෝටම වාසනාවන්ත සහ බුද්ධිමත් ආයෝජන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හෙටත් මේ වගේම වැදගත් පුවත් සමග අපි හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.